Hello, have a nice day. කොහොමද ඔයාලට? Today I'm going to make a healthy breakfast. ඉතින් අපි බලමු මේ healthy breakfast එක කොහොමද හදන්නේ කියලා. හැබැයි මේක breakfast එකක් විතරක් නෙමෙයි. ඔයාලට මේක house tea time එකට උනත් use කරන්න පුළුවන්. Come with me. එන්න අපි කොහොමද මේක හදන්නේ කියලා බලමු. මේ ඔයාලට පේනවා වගේ ඔයාලා මේ ingredients ටික ඉස්සෙල්ලාම ලෑස්ති කරගන්න. As you can see, I have some finger millet flour. Then ghee, salt, coconut oil, methi leaf or drumstick leaf, onion, cabbage, carrot, curry leaf and green chili. දැන් මේ විදිහට ඔයාලා ගත්ත ඕනිම ලීෆ් වර්ගයක් අරගෙන ඒක චූටි චූටි කැබලි වලට කපා ගන්න ඕනේ. මොකද අපේ දෝසයකට අපි මේක මික්ස් කරනකොට ඒක ගොඩක් හීනියට තියෙන එක තමයි මික්ස් කරගද්දි හොඳ. දැන් ලුණු ගෙඩි අරගෙන ඒකත් අපි චූටි කෑලි වලට මේ විදිහට කපා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති කොහොමද කපන්න ඕනේ කියලා. මේ හැම ভেජිටබල් එකක්ම ගොඩක් හීනියට කපා ගන්න එක ඇත්තටම හොඳයි. දැන් අපි ග්‍රීන් චිලි ටික ගමු. ග්‍රීන් චිලි ටිකත් අපි චූටි කෑලියට කපා ගන්න ඕනේ. ගොඩක් සැර කන්නේ නැති අයට මේ ග්‍රීන් චිලි පාවිච්චි කරේ නැති වුණත් කමක් නැහැ. සැර චුට්ටක් කන අය ග්‍රීන් චිලි යූස් කරන්න. දැන් මේ විදිහට කරපිංචා ටික අරගෙන අපි ඒකත් මේ වගේ හීනියට කපා ගන්න ඕනේ. දැන් අපි ගමු කැරට් ටික ග්‍රේට් කරන්න. ඉතින් මේ වගේ ගොඩාක් හීනියට නැතුව සාමාන්‍යයෙන් හීනියට ඔයාලට පේනවා ඇති මේ විදිහට අපි කැරට් එක ග්‍රේට් කරගන්න ඕනේ. ඔන්න දැන් කැරට් එක ග්‍රේට් කරගෙන ඉවරයි. අපි ඒක පැත්තකින් තියාගන්නවා. දැන් ගන්න කැබේජ් එක. කැබේජ් එකත් අපි කපා ගන්නේ නැතුව අපි ඒක ග්‍රේට් කරගන්න තරමට හොඳයි. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් නම් ඒක ග්‍රේට් කරලා ගන්න ඒක ගොඩක් හොඳයි. ඔන්න ඉතින් අපේ කෑම එක හදන්න ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මේ විදිහට ලෑස්ති කරගත්තා. ඔයාලට පේනවනේ මම මේ වෙජිටබල් ටික කොච්චර හීනියටද කපාගෙන තියෙන්නේ කියලා. අපි දැන් අපේ කෑම එක හදන්න පටන් ගමු. ඉස්සල්ලාම අපි මේ විදිහට කුරක්කම් පිරි ටික වාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට ලුණු ටික එකතු කරනවා. දැන් අපි කපාගත්ත කොළ ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ කැබේජ් ටික. දැන් කැරට් ටිකත් මේ වගේ ඔයාලා එකතු කරගන්න. ඔන්න අවසානෙට ග්‍රීන් චිලි ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒත් එක්කම කරපිංචා කොළ ටිකත් අපි මෙන්න මේ වගේ එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට ඇති තරමක් සෝල් ටිකක් අපි එකතු කරගෙන මෙන්න මේ වගේ අපි හොඳට මේක මික්ස් කරගන්න ඕනේ.
ඔන්න ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපේ කුරක්කන් දෝස හදන බැටර් එක හොඳට මික්ස් වෙලා තියෙනවා. දැන් අපි මේකට දාගන්න ඕනේ උණු කරගෙන නිවාගත්ත. හැබැයි චුට්ටක් ලාවට වගේ රස්නේ තියෙන වතුර. අවශ්‍ය ප්‍රමාණයට දාගෙන අපි ඒක මෙන්න මේ වගේ මික්ස් කරගන්න ඕනේ. අපි මේ හදන්නේ රොටියක් නෙමේ නිසා ඉතින් අපේ දෝස බැටර් එකට අපි ටිකක් වැඩිපුර වතුර එකතු කරගන්න ඕනේ. ඔයාලට පේනවනේ මෙන්න මේ වගේ මිශ්‍රණ එන තරමටම ටිකක් වැඩිපුර ඔයාලා වතුර එකතු කරගන්න. ඔන්න ඉතින් අපේ හෙල්ති දෝස බැටර් එක දැන් ලෑස්ති. එන මගෙත් එක්ක දැන් අපි දෝස එක මේක් කරගන්නයි යන්නේ. මේ විදිහට අපි ලිපෙන් භාජනය තියාගෙන අපි ඒකට ගිතෙල් ටිකක් ඇඩ් කරගන්නවා මෙන්න මේ වගේ. ඔයාලට මේකට ගිතෙල් වෙනුවට පොල් තෙල් යූස් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ දෝස බැටර් එකෙන් හැඳි 3ක් 4ක් වගේ මෙන්න මේ වගේ අපේ දෝස එක මේක් කරගන්න අපි එකතු කරගන්න ඕනේ. ඔයාලා මේක මේක් වෙනකම් ලිපේ ටික වෙලාවක් තියලා දෙපැත්ත මාල් කරගන්න. ඔයාලට පේනවනේ මේක ටික ටික කොහොමද මේක් වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපේ දෝස එක දැන් රෙඩි. ඔයාලට පේනවා ඇති මේක කොච්චර රසවත්ද රස පාටද කියලා. ඉතින් මේක මාරම හෙල්ති. මේක නියුට්‍රිෂස් and delicious breakfast එකක් විතරක් නෙමේ. ඔයාලට කැල්සියම්, අයර්න් වගේ එක විටමින් වර්ගත් මේකෙන් ලැබෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඔයාලට බ්‍රෙක්ෆාස්ට් එකට විතරක් නෙමෙයි ඔයාලගේ ටී ටයිම් එකටත් රෙඩි කරගන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක් වෙලාවක් යන්නෙත් නැහැ. ඔයාලට ඉක්මනින්ම මේක මේක් කරගන්න පුළුවන්. ඔයාලා try කරලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.